Hi ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට අතරින් පිළිගන්නවා. මම තිසු. ඉතින් ගොඩක් දවසකින් තමයි ඇත්තටම මේ වීඩියෝ එකක් දාන්නේ. දවස් 9කින් විතර. ඉතින් මම හිතුවා මේ අද ඇත්තටම මට මේ නාල වෙරලා මේක ඇප්ලයි කරනකොට තමයි ඔයගොල්ලෝම මතක් වුණේ. මොකද මම කිව්වා මම ගොඩක් අය අහලා තිබ්බා මම යූස් කරන බොඩි ලෝෂන් එක මොකක්ද කියලා. ඊට පස්සේ මට ඇත්තටම මම කිව්වා මම මගේ වීඩියෝස් බලනවා නම් මේ බලපු අය දන්නවා ඇති මම කිව්වා මට මේක ඇත්තටම හොයාගන්න විදිහක් නැහැ. මම අවුරුදු ගානක් ඉස්සෙල්ලා පාවිච්චි කරේ මේක මේ හොයාගන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඇත්තටම මම ඊට පස්සේ මේක ඇත්තම යාළුවෙක්ගේ මාර්ගයෙන් මම මේක ගෙන්න ගත්තා. ඊට පස්සේ දැන් මේක අප්ම යූස් කරනවා. ඉතින් මේක ළමයි මෙන්න මේ ඇක්ටිව් වයිට් කියන ක්‍රීම් එක. මේක බ්ලීචින් ක්‍රීම් එකක් නෙවෙයි. සොරම කියන්න ඕනේ මේක අවුල් ගාගෙන යන්නත් පුළුවන්. මේකේ නම ඇක්ටිව් වයිස් මේ ඇක්ටිව් වයිට්. ඉතින් මේකේ මේ QR code එකක් තියෙනවා. මේක made in USA. ඉතින් මේක ගැන කියනවා නම් මට මාරම හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් බොඩි ලෝෂන් ඇත්තටම අවුවේ දාගෙන යන්න බෑ. ඉතින් මේක අවුවේ දාගෙන යනකොට sun protection එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකේ SPF මේකේ 50% SPF එකක් තියෙනවා මේකේ. මේකෙන් කියන්නේ UVA UVB sun protection එකක්. හරිද? එතකොට මේක white lotion එකකුත් තමයි. white lotion එකක් කිව්වහම දැන් මෙහෙමයි. ඒකෙන් වෙන්නේ මේක ඔයාලට day time use කරනවා නම් sun protection එකක් වෙනවා. ඔයා මේක night time use කරනවා නම් මේකෙන් වෙන්නේ skin එකේ අර sunburn වෙලා තියෙන එක ඉතින් ඔයාලා දන්න හිරු එළියට සමට වෙලා තියෙන damage එක රාත්‍රී කාලයේදී මේක අර පෝෂණ සත්කාරයක් විදිහට මේකෙන් නැති කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අවුල් පිච්චි දානම් skin එක ලයිට් කරගන්න පුළුවන්. හරිද? ඉතින් දැන් ඒ වගේ එකක් තමයි මෙන්න මේක. හරිද? ඉතින් දැන් ඕගොල්ලන්ට මේක ගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ ගන්න. කියන්නේ කොහෙන් හරි ආට ගන්න තැනක් තියෙනවා නම් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේක ඇත්තටම මටත් හොයාගන්න බැරි වුණා. මොකද මම දැන් අවුරුදු 3ක් විතර ඉඳන් මේක යූස් කරනවා. මුලින්ම අවුරුදු 3ක් වගේ කාලයක් වෙන්න ඇති. ඉතින් මට ඇත්තටම මාස 5ක් 6ක් මේක යූස් කරන්නත් බැරි වුණා. දැන් ඒ උනාට කිසිම කියන්නේ ප්‍රශ්නයක්වත් එහෙම නැහැ. මොකද මේක ඔරිජිනල් කියලා ගහලා තියෙනවා. මෙතන මේ USA මේක දාලා තියෙනවා. මේක ඔරිජිනල් මේක. හැබැයි මේකේ මම හිතන්නේ ෆේක් ඒවා තියෙනවා. හරිද? මේකේ ෆේක් ඒවා ඇති. මොකද මම හිතන්නේ මට මේක දෙන්න ගත්ත මේ තැනුත් කිව්වේ මේක ෆේක් ඒවා තියෙනවා කියලා. මේක දැන් මම යූස් කරන්නේ මේක 20k 24k gold එක. හරිද? මේකේ තියෙන මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට ග්ලූටාතයන්. අපි දන්නවනේ ග්ලූටාතයන් නැති ස්කින් එක වයිටනින් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ස්කින් එක ග්ලෝ වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක මෙහෙමයි. දැන් අර ඔයගොල්ලෝ අර දවස් 7න් සුදු වෙන ක්‍රීම් වගේ මේකෙන් එහෙම සුදු වෙන්නේ නැහැ. මේක අර මේ සාමාන්‍ය ස්කින් එක තියෙන අවුවට පිච්චිලා තියෙනවා නම් ඔයාගේ ස්කින් එක සාමාන්‍ය සමක් නම් තියෙන්නේ. මේකෙන් අර ටිකක් මේ පැහැපත් වීමක් සිද්ධ වෙනවා ස්කින් එකේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඇඟිලි පුරුක්. මගේ නම් එහෙම නෑ. මේ ඇඟිලි පුරුක් සමහර අයගේ වයිටනින් ක්‍රීම්ස් ගාලා එහෙම වෙලා මේවා කළු වෙනවනේ. මේ ඇඟිලි පුරුක් කකුල් වල මෙන්න මේ වගේ දේවල් වලටත් මේක හොඳයි. හරිද? ඉස්සරවම මම මේක ගන්නකොට මම ඒ කියන්නේ බැලුවේ මේක ඇත්තටම දවල්ට ගාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද දැන් අපි ගොඩාක් දේවල් දන්නවා. අපි ගොඩාක් බොඩි ලෝෂන් දවල්ට ගාගෙන යන්න බෑ. හරිද? දවල්ට ගාගෙන යන්න බෑ. ඒකට හේතුව වෙන්නේ ඒක අනිවාර්යෙන් බ්ලීච් එකක් අන්තර්ගත වෙන මොනවා හරි බ්ලීචින් මොනවා හරි අපිට හිතකර නැති දෙයක් අන්තර්ගත වෙලා තියෙන හින්දා ඒක දවල්ට ගාගෙන යන්න බැරි. මොකද අවුවට ඒක නිරාවරණය වුණාම මේ අපේ ස්කින් එක ඩැමේජ් වෙනවා. හරි. ඉතින් මේකට ඉතින් මම මේක මේ ඔයගොල්ලන්ට කියන්නේ ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය අහනවා මොනවද ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගැන අහනකොට සමහරවිට බොඩි ලෝෂන් එක ගැන ගොඩක් අය අහලා තිබුණා මොකක්ද යූස් කරන්නේ බොඩි ලෝෂන් එක කියලා. ඉතින් මේක තමයි යූස් කරන්නේ. ඉතින් ඔයාලට මේක ගන්න පුළුවන් නම් ගන්න. එහෙම ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අනිත් එක තමයි මම මේකට මේ සීරම් එක දානවා. මේකත් මේ ඒගොල්ලොන්ගෙම විටමින් C සීරම් එක. මේක දාලා තමයි යූස් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බොඩි කියන්න ඕනේ නැහැ. මේ පේනවනේ ඔයාලට මේක ඉවර වෙලා තියෙන මේක. මොකද මේකට මේක දැන් මම අරගෙනත් සතියක් විතර ඇති. ඉතින් මේ කියන්නේ ආපහු අලුතෙන් අරගෙන මේකට දාලා තියෙනවා. හරිම සුවඳයි. මේක දොඩම් සුවඳයි. ඉතින් මේක දාලා තමයි මම යූස් කරන්නේ. හරිද? මේක මාර්ම සුවඳයි. ඉතින් ඔයගොල්ලන්ට ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාලා තියන්න
ඕනේ කියලා මේ ගන්න කොහොමද කියලා හරි ඔයාලා මැසේජ් එකක් දාලා තියන්න කමෙන්ට් එකේ. මම එතකොට ඔයගොල්ලන්ට ඇත්තටම දැන් මම නම් මේක සාමාන්‍යයෙන් බැලුවේ මොකද මම දැන් බෝඩ්ඩලා ඉන්නේ අයිපව් ගෙදර යන්න ඕනේ ඒක ගෙන්න ගන්න. ඉතින් එහෙම බැරිම කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක දැන් ඔයගොල්ලෝ මම ෆොටෝ එකක් දාන්නම් මේ පැත්තේ මේකේ මේ ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න මම මට ගෙනලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ඔයාලට 2000කට අඩුවෙන් එහෙම ගෙන්නනවා නම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2000කට අඩුවෙන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1500 600 වගේ ගානකට ගන්න පුළුවන්. හැබැයි සීරම් එක ටිකක් වැඩි. සීරම් එක රුපියල් වැඩියෙන් කීයක් හරි ඇඩ් වෙයි. සාමාන්‍යයෙන් 200කට සීරම් එකට ඇඩ් වෙයි. ඉතින් ඒ වගේ මේක මගෙන් ගන්න පුළුවන්. හරිද? හැබැයි මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලට මේ ඕනේ කියලා මේ මොකද මම එතකොට මට මේක මේ ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් වුණාම මේ සාමාන්‍යයෙන් කියන්නේ මට සාමාන්‍ය අප්‍රේල් මාසය ඇතුළත මට පුළුවන් වෙයි. අප්‍රේල් මාසයේ මම රිප්ලයි කරන්නම් ඔයගොල්ලන්ට නම්බර එකක්. ඒ නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒකත් මම කියන්න තමයි ඇත්තටම මම මේ වීඩියෝ එක කරේ. මොකද ගොඩක් අය අහන හින්දා මේ ගොඩක් අය මගේ කලින් වීඩියෝස් බලපුවා නම් දන්නවා මම මේක යූස් කරනවා කියලා තියෙනවා. ඉතින් මම බොරු කියන්න ඕනේ. හැබැයි මේකෙන් මතක තියාගන්න මේ ස්කින් එක මේ අර බ්ලීචින් ක්‍රීම් එකක් වගේ සුදු වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව වාගේ සම අවුවෙන් ආරක්ෂා කරගන්න, අවුවෙන් වෙච්ච ඩැමේජ් එක රිකවර් කරගන්න වගේ කෙනෙකුට නම් මේක හොඳයි. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මම එතකොට ඕගොල්ලන්ට අප්‍රේල් සාමාන්‍යයෙන් මුල් සතියේ වගේ ඕගොල්ලන්ට කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. ඒ කන්ටැක්ට් නම්බර් එකට මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එකක්. මට මොකද දැන් මට නම්බර් එකක් දාන්න නැහැ ඇත්තටම. මේ බිස්නස් account එකක් මම account එකක් බිස්නස් කියන මොකක් හරි WhatsApp account එකක් හදලා කියන්නේ WhatsApp වෙනම නම්බර් එකක් හදලා මම මේ නම්බර් එක වලට දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට එකෙන් ගන්න පුළුවන් විදිහට මම හදලා දෙන්නම්. මොකද ගොඩක් අය කිව්වා එක ගන්න ක්‍රමයක් නැද්ද කියලා. මොකද මටත් ගන්න ක්‍රමයක් නැතුව ඇත්තටම ඔයගොල්ලන්ට මේ කියන්න මේ එකක් තිබ්බා. මොකද මේක ගෙන්න ගන්න විදිහක් නැතුව. දැන් මේකේ ඇවිල්ලා තියෙනවා මට මේ එහෙම ඉතින් ඔයගොල්ලන්ට මම එහෙම කරලා දෙන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් ඕක තමයි මට අතරම කියන්න ඕන වෙලා තිබ්බේ. වීඩියෝ එක කරේ. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.